Hi guys, අද අපි ගන්න brand new episode එකක ඉතින් මේ episode එකේදී කතා කරන්නේ ඔක්තෝබර් 1 වෙනිදා එන ලෝක ළමා දිනය වෙනුවෙන් ඉතින් අපිට පුළුවන් AI use කරලා children day එකට image එකක් generate කරගන්න AI වලින්. ඉතින් කිසිම මහන්සියක් නැතුව තත්පර 5ක් ඇතුළත අපිට පුළුවන් prompt එකක් use කරලා අපේ post එක generate කරගන්න. ඉතින් ඒ prompt එක ඉතින් ඔයාලට ගන්න පුළුවන් මගේ WhatsApp channel එකට ගියොත් මෙන්න මේ channel එකට. ඉතින් මෙන්න මේ channel එකේ link එක මම මේ YouTube channel එකේ description එකේ note down කරලා තියන්න. ඉතින් ඔයාලා ලේසියෙම මෙන්න මේ channel එකට ඇවිල්ලා follow කරන්න පුළුවන්. ඉතින් follow කරලා මෙන්න මේ prompt දෙක මෙන්න මෙතන මේ prompt දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙකෙන් කැමති එකක් ඔයාලට use කරන්න පුළුවන් මේ වැඩේට. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම මෙන්න මේ post එක generate කරගන්න මම use කරන්නේ මෙන්න මේ Gemini කියන tool එක. ඉතින් මෙන්න මේක ගොඩක් සාහෙන් ප්‍රසිද්ධ වුණා. මොකද මේ Gemini එකට කලින් AI ඒ කියන්නේ image generate කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. නමුත් දැන් මේ app එක ගොඩක් දුරට update වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක use කරනදී ඔයාලට පුළුවන් Play Store එක හරහා මෙන්න මේ Gemini app එක download කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google Chrome එක හරහා Gemini website එකට ගිහිල්ලා මෙන්න මේක මේ විදිහට generate කරලා ඉතින් මම මෙන්න මේ app එක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ මෙන්න මේක තමයි Gemini interface එක. ඉතින් ඔයාලා interface එකේ මෙන්න මෙතන තියෙනවා create image කියනවා. ඉතින් මෙන්න මේක select කරලා පස්සේ මෙන්න මේ ටික interface එක පොඩ්ඩක් change වෙනවා. ඉතින් change වුණාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් ඔය image එක generate වෙන්න ඕන විදිහ මෙන්න මෙතන type කරගන්න. ඉතින් මම මෙන්න මගේ channel එකට ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට මෙන්න මෙතන තියෙන මෙන්න මේ ටිකෙන් මේක තමයි prompt දෙක මෙන්න මේකයි මෙන්න මේකයි. ඉතින් මේ දෙකෙන් කැමති prompt එකක් ඔයාලා මෙතන use කරන්න පුළුවන්. මම මෙන්න මේ prompt එක use කරනවා. ඉතින් මෙන්න මේක මම select කරලා copy එකක් අරගෙන මම ආයෙත් Gemini එකට ගිහිල්ලා මෙන්න මෙතන paste කරගන්නවා. ඉතින් paste කරගත්තාට පස්සේ මෙන්න මෙතන අන්තිමේටම තියෙන දිනතු කියලා මගේ නම. ඉතින් මෙන්න මේක ඔයාලා පුළුවන් erase කරලා ඔයාලා බලන්න ඔයාගේ නම මෙන්න මෙතන type කරගෙන ඉතින් මම මෙන්න මෙතන මගේ අනිත් නම type කරගෙන මෙන්න මේක මෙන්න මේ බටන් එක ඔබලා send කරගන්න. ඉතින් send කරගත්තාට පස්සේ තත්පර 5ක් 10ක් ඇතුළත මෙන්න මේ prompt එක අදාළ image එක අපිට generate කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ තියෙන මගේ prompt එකට අදාළ post එක generate වෙලා දිනවා. ඉතින් පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් මේක සමහරක් විට ඔයාලගේ prompt එකට අදාළව මෙන්න මේක change වෙන්න පුළුවන්. ඉතින් මොකද ඉස්සලා මම මේක try කරාට පස්සේ මට වෙන විදිහට මේ post එක හැදුනේ. නමුත් දැන් post එක change වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න. සමහරට ඔයාලගේ ලස්සන design එකකට generate වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මෙතන හරහා මෙන්න මේ image එක ඔය gallery එකට download කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ වටිනා කියන videos බලන්න දිනතු බණ්ඩාර YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න, ඒ වගේම comment කරන්න, ඒ වගේම like කරන්න. ඉතින් අදට ගිහින් දෙන්න හැමෝටම සුබ දවසක්.